ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි සුදු කරල් ඇති. ඉතින් මෙන්න මේක මුල් අවස්ථාවේ අපි කියනවා මල හදවත රෝගී තත්ත්වය කියලා. ඉතින් මේ අවස්ථා දෙකම සිද්ධ වෙන්නේ කහ පුරුප්පණුවගේ හානිය හින්දා. ඉතින් මෙන්න මේ කහ පුරුප්පණුවගේ හානිය අපිට පැලගොයම අවස්ථාවේ ඇතිවීමේ මල හදවත තත්ත්වය ඒ වගේම පීඩන අවස්ථාවේ ආවට පස්සේ අපිට සුදු කරල් පීදීමත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හානිය ඔයාලගේ කුමරේ දකින්න වෙලාවේ ඔයාලා මේකට පලිබෝධනාශක යොදලා තේරුමක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ ඔයාලගේ ගොයමට වෙන්න පුළුවන් හානිය වෙලා ඉවරයි. හැබැයි ඔයාලා පලිබෝධනාශක යොදනවා නම් හානිය ආරම්භයට කලින් තමයි මේ සඳහා පලිබෝධනාශක යොදන්න සිද්ධ වෙන්නේ. අමතක කරන්න එපා මේ පුරුප්පණු හානියට පලිබෝධනාශක යෙදීම ඒ තරම් අද වෙනකොට අත්‍යවශ්‍ය නැහැ. මොකද මේ හානිය හින්දා ඔයාලගේ ගොයමට සැලකිය යුතු මට්ටමේ ආර්ථික හානියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුරුප්පණුව ගහපු කරල් ටික ගත්තත් අක්කර එකම එකතුව අපි වෙන් කරලා ගත්තත් අපිට වී බුසලකවත් හානියක් අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලත් කහ පුරුප්පණුවට තෙල් ගහනවා නම් අද ඉඳලා තෙල් ගහන එක නවත්තන්න. ඔයාලට පුළුවන් ඔයාලා ගතින් වියදම් වෙන අමතර මුදල ඉතුරු